පැය 24 මදි වගේද? වැඩ කරන්න වෙලාවක් නෑ. වෙලාව ඉක්මනින් ගෙවිලා යනවා. මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් කාලය රන් හා සමානයි. ඒත් ඒක එහෙමද? ඔයාට රත්තරන් නැති වුණොත් ආයි මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ටයිම් එක ගෙවිලා ගියා කියන්නේ ආයෙ කවදාවත් ඔයාට ගෙවිච්ච ටයිම් එක ගන්න බෑ. මොකද කාලය කියලා ගෙවිලා යන්නේ ඔයාගෙම ජීවිතය නිසා. ගොඩක් අයට වැඩ කරන්න වෙලාව නෑ. වෙලාව මදි කියන්න ප්‍රධානම හේතුව තමයි ටයිම් මැනේජ්මන්ට් වල තියෙන ප්‍රශ්න. දවසම සෝෂල් මීඩියා එකේ උඩ පහළ යනවා, වැදගත්කමක් නැති වැඩවලින් දවසම පුරවන්, පැය 24ක් ඇතුලේ කරන්න බැරි තරම් වැඩ ප්‍රමාණයක් දාගෙන මොකුත් නොකර බලන් ඉන්නවා. ඔයත් මෙහෙමනම් මේ දැන්ම වෙනස් වෙන්න. හරියට ටයිම් එක මැනේජ් කරන්නේ කොහොමද? ටයිම් මැනේජ්මන්ට් කරන්න ටෙක්නික් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් ක්‍රම 3ක් මේ දැන් ඔයා දැනගන්නවා. Eat the frog. ඔයා සාමාන්‍යයෙන් උදෙන්ම වැඩ පටන් ගත්තට පස්සේ කරන්නේ ලේසියෙන් කරන්න පුළුවන් වගේම අඩු වැදගත්කමක් තියෙන වැඩ ටික. දවස අන්තිමට තමයි වැදගත්කමක් වැඩි වගේම ටික වෙලාවක් යන අමාරුම වැඩ ටික ඔයා තියාගන්නේ. මේ විදිහට කරන එකේ වැරද්ද මොකක්ද? ඔයා දවසේ ලේසි දේවල් වලින් පටන් අරගෙන කරගෙන යද්දී ඔයාගේ වෙලාව නිකන්ම ගෙවිලා යනවා. අර අන්තිමට කරන්න ඉඳපු වැදගත්කම වැඩි වැඩේවත් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි දේ තමයි ඔයා දවසේ වැඩ පටන් ගද්දී මුලින්ම අමාරු සහ වැඩි වෙලාවක් යන හැබැයි වැදගත්කම වැඩියෙන් තියෙන දේ කරලා ඉවරයක් කරන්න. ටයිම් බ්ලොකින්. ඉලෝන් මස්ක් වගේ සාර්ථක වෙච්ච මිනිස්සු පවා ෆලෝ කරන ක්‍රමවේදයක් තමයි මේ ටයිම් බ්ලොකින් කියන්නේ. මේකෙදි කියන්නේ ඔයාට දවසේ කරන්න තියෙන වැඩ ටික එක වෙලාවල් වලට කඩා ගන්න. දැන් මෙහෙම හිතමුකෝ. ඔයා අද විද්‍යාව පාඩම් කරන්න දාගත්තා. ඊට පස්සේ ටයිම් බ්ලොකින් ක්‍රමයට අනුව ඔයා ඒක ටයිම් කොටස් වලට කඩා ගන්න. උදාහරණයක් කිව්වොත් අද මන් උදේ 8 ඉඳන් 12 වෙනකන් විද්‍යාව පාඩම් කරනවා. ඒ ටයිම් එකේ ඔයා වෙන මුකුත් වැඩ කරන්නේ විද්‍යාව පාඩම් කරන එක විතරයි. ඔයාගේ උදේ 8 ඉඳන් 12 වෙනකම් වෙලාව වෙන් කළාම තියෙන්නේ විද්‍යාව පාඩම් කරන්න විතරමයි. ටයිම් බ්ලොකින් එකේ තව වාසියක් තියෙනවා. ඔයා මොකක් හරි වැඩක් සාමාන්‍ය විදිහට කරගෙන යද්දී නොදැනුවත්වම ඔයාගේ ටයිම් එක ගොඩක් ගත වෙනවා. ඒත් මේ ක්‍රමයට අනුව ටයිම් බ්ලොක් කරලා වැඩක් කරද්දී ඔයාගේ මොලේ ඒ බ්ලොක් කරපු ටයිම් එක ඇතුළෙම ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න උපකාරී වෙනවා. මේකත් ඔයාගේ ටයිම් එක මැනේජ් කරන්න හොඳ ක්‍රමයක්. පොමඩෝරෝ ටෙක්නික්. මේක ගොඩක් පාඩම් වැඩ කරන කට්ටියට වැදගත්. ඔයා ටයිම් එක බ්ලොක් කරලා පැය ගාණක් වැඩකට දාගෙන වැඩේ කරන් ගියා කියමුකෝ. ඒත් පැයක් වගේ යද්දී වෙනම ලෝකෙක මනෝ ලොවක ඔළුව හිර වෙලා. මේක ගොඩක්ම පාඩම් කරන කට්ටියට තියෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි ෆෝකස් එක. අපේ මොලේ ෆෝකස් ටයිම් එක සාමාන්‍යයෙන් විනාඩි 20ත් 25ත් අතර වගේ තමයි තියෙන්නේ. ඒකයි ගොඩක් ටීවී සීරියස් එහෙම විනාඩි 20ක් වගේ වෙන්න හදන්නේ. ඉතින් මේ පොමඩෝරෝ ටෙක්නික් එකෙන් කියන්නේ විනාඩි 25ක් වැඩ කරනවා, විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්නවා. ආයෙත් විනාඩි 25ක් වැඩ කරනවා, විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්නවා. මේකෙන් ඔයාගේ ෆෝකස් එක අඩු වෙලා යන්න දෙන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔයා ඔයාගේ ටයිම් එක වේස්ට් කරනවා කියන්නෙම ඔයා ඔයාගේ ජීවිතෙත් වේස්ට් කරනවා කියන එකමයි.